Hello friends, welcome කියලා පටන් ගන්න අලුත් ගේම් එකක්. අලුත් ගේම් එකක් නෙමෙයි මචං. මේ කාලයකට පස්සේ එකතු වුණේදී කාලයකට පස්සේ කියන සුප්‍රීම කාලයකට පස්සේ ඉතින් සෙට් උනේ. ඉතින් මේ ඔයාලා හැමෝම දන්නේ මෙටල් මේ chapter 3 එක තමයි ගෙනලා දෙන්නේ. ඉතින් අපේ මේක තියෙන්නේ ගෙදරින් එළියට පයින්න ගෙදරින් නෙමෙයි මේ මොකක්ද එකකින් එළියට පයින්න තියෙන්නේ. මුලින්ම මේ කපා ගන්න ඕනේ මෙන්න මේ වීයේ. කපාගෙන අපිට හම්බ වෙනවා ලොක් පික් එක. ලොක් පික් එක අර මෙතනින් පයින්න ඕනේ. පැනලා යන්න ඕනේ මෙන්න මෙතනට guys ඉතින්. ගියා කොහොමත් උතන බල්ලා බුරනවා බල්ලගෙන් බේරෙන්න දෙයක් නැහැ. මේක අරගෙන වහලා මෙන්න මෙතනට යම් වෙලා තියෙනවනේ. වෙලා තියෙන නිසා අපි වැඩේ කරමු. අර මොරුවට කාලේ නාස්ති කරන්න ඕනේ ඕවට. යතුරු ගත්තා නැකෙට්ටක් දීුවා. දැන් ඉතින් අරු වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති කලින් කොස්ටියුම් මේ වගේ නෙවෙයි තිබ්බේ. කොස්ටියුම් කියන්නේ කලින් යකාගේ කොස්ටියුම් එක තිබ්බේ යකඩ මූණකුත් තිබ්බා දෙවෙනි එකේ යකඩ කොටක් තිබ්බා. මේක ඉන්නේ යකඩ 100ෙන්. නැත්නම් 100 කෙනෙක්ගේ මූණක් තමයි දාන් ඉන්නේ. මෝ බලන්න දැන්. අර ඔයාලට පේනවා ඇති යකඩ මූණක් දාන් ඉන්නේ. කැත බලමුගේ. යකඩ 100 නෙමෙයි මුගනම යකඩ නා කියා. දැන් නම් බල්ල බිරුවට අවුලන්නේ. මේක ඇරියම සද්දයක් එනවා සිලිබිලින් ගාලා ඒකට සද්දේට අරු වෙනවා. මේ කරන් කැපෙන්න තියෙන්නේ. දැන් අරු වෙනකම් බලන් ඉන්න තියෙන්නේ. රටකක් කාලා ගේම ගහන්න ඉතින් මම එහෙනම් නිකන් ගේම් ගහනවාද බං අපි කවුද මං කවුද මං තමයි චව්ව බං. අර අරු මංගාවල යනවා ගේම් ඉන්නන්න දෙන්නේ කන වෙන්නේ මල්ලි සද්ද දාගන්න බෑ. බ්ලොක් පික් එකක් තියෙනවා අනිනවා මූණට. හරි සද්ද තියාගන්න බෑ. මොකද කියන්නේ? යත් එක්ක ගහ ගන්න බැරි මට. මල්ලි කටහම බලය. අන්න එහෙම බලය. එක්කද බය. වචනය කියන්න ඕනේ දිගනවා. බයට යන්නේ අර. ටොයිලට් මන් දෙන්නේ මට බය වෙලා බං. බය ගුල්ල. දැන් අපිට අර සිලිබිලින් සද්ද නැති කරන්න මෙන්න මේක දාලා මෙන්න මේක ඕෆ් කරගෙන ඕනෝ කෑරොල මෙන්න මේ පූටු අරගෙන උන්නතලින් යන්න ඕනේ. ගිහිල්ලා මෙන්න ඉතින් පුටෝ තියලා ඉඳන් බලන් ඉන්න. එහෙම බලන් ඉන්න එපා ඔයා. ඔයා මෙන්න මේ බල්බ් එක ගලව ගන්න ඕනේ. ගලවගෙන ලුණු කුඩු සල්පයක් නෑ. ලුණු කුඩු දාන්නේ මේකට. බල්බ් වලට කවුද බල් ලුණු කුඩු දාන්නේ තේරුම් ගනින්කෝ. අය පුටුව තිබ්බ දෙනින් කියන්න ඕනේ. නැත්තම් අර වෙලා ඔඩුව මට ඉඳ ගන්න පුටුව එන්නේ ඔබ පුටුව මම ගත්ත නේද කියලා කෑ ගහනවා. අපි උන්ට එහෙම කෑ ගහනකොට බය වෙන්නේ නැහැ. උන්ට හැංගෙන සුපිරි තැනල්ලු. ඒක යා කියන්න ඕනේ නේ අපි දන්නවනේ. මේ බල්බ් එක දාලා මෙන්න ඉතින් පල්ලයට බයිනවා. ඊට මෙන්න මේ බල්බ් එක දාන්න ඕනේ. දාලා අය උඩට යන්න ඕනේ. උඩට හිර වෙනවා දෙන්නේ පයින් බලාගෙන ෆෝන් එක ඈ. දැන් යතුරු තියෙනවා මචං. යතුරු ගත්තා. ඉතින් ගිහින් ස්ක්‍රූ පිනියන ගත්තා. අර අන්නෝනේ අර මේක ගාවට. මේක ගාවට ගිහිල්ලා එන හතර ගලවුවා. ඔකෝන් කරා. උතනින් තමයි ඉලවේටර් කියන එක ඔන්න ඉන්නේ මචං ඉතින්. ඔයාලා කලින් ගේම් ප්ලේ වල දකින්න ඇති. ඒ කියන්නේ chapter 1 එක chapter 2 එකයි. දැක්කේ නැත්නම් නෙමෙයි දැක්කේ නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න. මොකද ඔය එක බලන්නේ නැතුව ආවා කියන්නේ ඔයාට ස්ටෝරි එක තේරෙන්නේ නැහැ. සතපහකට වැඩකුත් නැහැ මේක බලන එකේ. කොහොමද හරියන්නේ? මොනවද නැහැ දැන් අපි මෙතන ලයිට් එක දාගෙන කැපෙන්න ඕනේ. කැපෙන්න ඕනේ කියන්නේ පීයක් කරන් කැපෙන්න නෙමෙයි කියන්නේ මම. මෙතනින් කැපෙන්න ඕනේ. කැපෙනවා කියන්නේ මාරු වෙනවා කියන එක. එහෙනම් මෙතන අංකේ තියෙනවා 981 කියලා ගහලා
ඔන්න ඕක තමයි පාස්වර්ඩ් එක මචං. ඉතින් මේ ගේම් එකේ ඕක ගන්න ඕනේ මෙන්න මෙතන. අඩෝ මතක නෑ බං 983ද? නෑ 81 නේ. අඩෝ 81. 81 නේ. හරියට හරි මං ඉතින් අපිට වැරදෙනවා. ආයෙ මතකයි බං ඕවා. මම වෙන මතක නැද්ද බං ඕවා. මේ කියන්න ඕනේ. ඔන්න ඔය දෙක කරන්න. ඕක ඇතුළේ නම් මොකුත් නෑ කියලා මම දන්නවා. පොඩි කොළ ගැල්ලක් තියෙනවා. අපිට ඕක ඕනේ මෙන්න මේක මෙහෙම කරලා මේකේ රටාවක් තියෙනවා. එන්න මේ රටාව තමයි මේක. මේ ලාචු ඔය ප්‍රශ්නාර්ථ ලකුණේ මෙන්න මේවා. එක්කනේ ඉතින් ගේම දන්නවා. ඉතින් ගේම ඔය කරලා ඔන්න ඕක ඇල්ලලා දීපන්. මොකද රූට අහුවෙන්න බෑනේ. බොරුවට අහු වෙනවා. මට දිරි ඔඩෝ තව පොඩ්ඩේ යතුරු මේ යතුරු මේ කතුරේ කවුතු කප අඩෝ වචනත් පැටලෙනවා. මේ කතුරට අහු වෙනවා කකුල. මට පොඩ්ඩක් හිම්බිස්සාව ගණන් ගන්න එපා. එමදා මෙහෙමනේ. අඩ පොල්ල හම්බුණා බං. පොල්ල හම්බුණා කියන ගින්දර ඈ. පොල්ලෙන් කරන්න වැඩක් තියෙනවා මටද. පොල්ලෙන් හදාගත්ත පොරව. පොඩ්ඩක් ඉන්න අච්චුවක් කරලා එනකම්. අච්චි මැරියයි ඉතින්. දැන් අපි මෙන්න මේ දොර කඩලා දුවන්න ඕනේ. දොර කඩලා දිව්වා. දුවපා. දුවපා. බස්ටඩ් මචං. අහුනොත් බස්ටඩ් ඈ. දුවපා. ලයිට් එක නිවද? ලයිට් එක නිවලා තියෙන්නේ. හිර වෙනවා බං මේක. ඔය අහුවේද මං? බය නැතුව යන්න බයිද අපි මේව ගහලා තියෙන පොඩි කාලේ ගෙවුවේ මේ. අඩෝ තව අච්චුවක් යනවා. අච්චුන් ඇරලා ගේම ගහන්න ඉතින් වෙලාව කීයද බලමු. 25යි කරනවා. 12යි 25යි. අඩෝ මොකක් කොතන හරි වැරදිලා නේ අපිට වැරදුන්නේ නේ. නෑ මුකුත් වැරදිනවද මම අපිට එහෙම වැරදිනවද අපිට? කඩහම්පලේ අම්මලි යන්නේ සද්ද දාන්න බෑ. ඔයාලා කලින් දකින්න දෙකේ නැත්තම් මේ පස්සට ගිහින් බලන්න උගේ ඔළුවේ මේ බල්බ් බෙල් දාලා තියෙනවා. ඒ අර මොලේ පෑදෙන්නත් එක දාලා ඉතින්. අපි බලමු අර දොර ඇතුලේ මොනවද තිබ්බේ කියලා. ඔඩෝ කරුවල කාමරයක්. නෑ එළිය තියෙනවා. බය වෙන්න එපා එළිය තියෙනවා guys. ඔය එහෙම බය වෙන්න එපා බා. මේකෙන් බෑ මේක කරන්න අපිට සිදුරු කරන්න ඕනේ වෙනම සීන් එක. කෝක් what's the coke box? චා. අපි ලයිට් එක ඕෆ් කරමු කෝකටත්. දැන් කොහෙද යන්න ඕනේ මට මතක නෑ. පොරව තියෙනවා. උඩ තට්ටුවල බලමු ගිහිල්ලා. අඩෝ මට නිදා ගන්නත් ඕනේ මම මේක ගහලා නිදා ගන්න ඕනේ මම ඉක්මනට. නිදිමත මම හොදනවා. මම මේ ගේම් එක ගෙවල ගන්න හිතකින් නෙමෙයි මචං. මට හොඳටම නිදිමතයි. ඉවත ගන්න බෑ මට නම් මගේ නිදිමත. මොනවා හරි දිනනවා නේ. අම්මලා දෙන මේ කලේ විදින්න දිනවා ඉතින් අපිට මේකෙන් ගහලා කලේ විදිමු. අම්මලා දෙන මෙන්න දින බඩු හම්බුණා. මේ උතරින් යමම්බ මේ ගාඩරනේ බෙන්නේ මම එක ගේම් ප්ලේ එකක්වත් කරන්න උනාද බම්බලා සත්තු වගේ ඉසිරින්නේ. දැන් ලයිට් එක නිමුවනේ මට මතක නෑ නිමුවද කියලා. විමල අන්න ඉතින් අරු ගාට එනවා හිමි.
රටකජ්ජක් කමුද? රටකජ්ජ කණ්ඩගේ මුට අහුවෙයිද දන්නේ නැහැ. නෑ අවුලන්නේ. ඌ යනවා මචං. ඌ යනවා කැපිලා. ඌ ගියා. දැන් අපි මෙතන වතුරක හිල් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. වතුරද ගෑස්ද මොනවද දන්නේ. ඔන්න ඔගේ දින අඩෝ මෙටල් හැන්ඩල්. මෙටල් කියන්නේ මොකද්ද බං? ලින්දරද මෙටල් කියන්නේ? නෑ. යම් කිසි දෙයක් හම්බුනා මචං ඉතින් අපිට මම හිතන්නේ ලින්දර තමයි මෙටල් කියන්නේ. හරියට ලින්දර තමයි මෙටල් කියන්නේ. අඩෝ යම් කිසි තරම් මගේ ඇල්ල දිනා කියලා මට විතරක් තේරෙන්නේ. කොතන හරි වැරදුනා. මොක කපා ගන්න එකක් හොයාගන්න ඕනේ. ඒක කොහෙද දන්නේ නැහැ. මේකද නේ. විතර දිනවා. අඩෝ මම සොසේජ් ස්ටික් කෑවා. අඩෝ බඩේ ඉන්නේ හිටියේ දැන් බඩක් පිරුණා බයි කාලා. ඕවා මේක. නේ හැබම් මෙතන මුකුත් ආයේ ෆ්ලේන් එකකුත් යනවා මහරේ කොහේ යනවද ෆ්ලේන්. ෆ්ලේන්ට වෙලාවක් නැහැ නේ. ෆ්ලේන් කියන්නේ කවුද බ? වදුරලෙක්ද නේ. මේකෙත් නෑ. මේකෙත් නෑ. අම්මට දෙවි මේ තියෙන්නේ බං බඩු හෙව්වේ මෙච්චර ලාවා. අයියෝ. මම වැඩව ගෙදරින් කිව්වනේ මොකද්ද ඌකේ මුකුත් නෑ. ඌ අවුව බලලා වැඩක් නෑ කියලා කිව්වා. ඉතින් බලලා වැඩක් තියෙයි. මං කියන දේවල් අහන්න එපා ජීවිතේට. අම්මට සිරි බෝතල් දෙකක් අම්මඩු මේක ගනියකෝ. බෝතල් දෙකක් කරනවා. ඉතින් ඕක වතු ගන්න ඕනේ ශනික. නැමිලා තු ගන්න ඕනේ යාළුවා. ඔය නැත්නම් අත ගෑවෙන්නේ හරියට. අතු ගාලා කොස්ස තිබ්බදින් තියන්න ලයිට් එක නිවන්න මතක් කරලා ඊට දුවන්න. පිටිපස්ස බලන්න එපා. පිටිපස්ස හැරිලා දුවන්න. ඉතින් අපිට අර ඩෝනට් එකක් වගේ හම්බුනේ මොකක්ද දන්නවද? මොකක්ද දන්නවද? ඒ තමයි යකෝ මැග්නට් එක බං. අන්න රුගියා. අඩෝ මේ සොසේජ් කන්න හොඳ නැද්ද? අඩෝ කියන්න එපා බං කොන්නේ නෑනේ අයියෝ. මෙන්න මු ගහනවා තියලා. අනේ ගහන්න එපා අයියෝ ගහන අම්බු අයියෝ. අඩෝ මොට උඩු ගැහුවනේ බිම දාගෙන. කවුද බං හිතේ මු ගහයි කියලා? කලින් කියන්නේ සොසේජ් කන්න එපා කියලා කියා. යෝ කියන්නේ දෝ මන් දන්නවා සොසේජ් කන්න හොඳ නෑ කියලා බම්බුවේ. කිව්වනම් කන්නේ නෑනේ බං. කුස්සල උතන්න මැග්නට් එක දාලා ආයෙ යවන්න ඕනේ බං. ආයෙ උස්සක් දිනනවා අපිට යතුරක්. ඔය යතුර ගනි. යතුර ගන්න ආයෙ යවපන්. යතුරෙන්ම කියා කරන්නේ. උඩ මේක අරින්න ඕනේ. හරි. ඉතින් guys වචන කියන්නේ නැහැ. ගේම් එකේ භාගයක් ඉවරයි දැනට. ඉතින් ගේම් බලන්න ඇසින් එක.
ඔන්න ඒ ලණුව ගත්තා වැහුවා. දැන් මොකද කරන්නේ? මතකයි පොඩ්ඩක් අමතක වෙලා තියෙනවා. ඉතින් වෙනද වගේම අරුන්ගෙන් කෝල් එකක් දීලා අහන්න ඕනේ. පොඩ්ඩක් ඉදා කතා කරමුද? පොඩ්ඩක් කතා කරන්න පොඩ්ඩක් ඉඳන් බලයි සිටින්ද. ඉතින් මම උගෙන් ඇහුවා. ඌ කිව්වා මට මේ කරන්න ඕනේ දේවල් ඔක්කොම ටික. දැන් වැඩ කරන්න තියෙන එක දෙයයි. ගේම ගහන්න ඕනේ. බල්ලට කියලා කකුල හපා ගන්න ඕනේ. ඔම්මට දිලි මගේ කකුල හැපුවා. කෑ ගහලා ගිහිල්ලා මෙන්න මෙතන හැංගින්න ඕනේ. හැංගිලා බලන් ඉමු අපි අරු වෙනකන්. පොඩ්ඩක් එම්බිරිසාව ගණන් ගන්න එපා. හොඳේ අරු වෙනවා. මෙතනින් උඩට දුවනවා. ඩෝ කකුල් දෙක පේනවා. හරි තිය අරු ගියා. දැන් වෙඩි තියෙන්නේ දුවන්න. දුවලා ගිහලා දොර වහගත්තා. මෙන්න මේ ලණුව දාපන් උතන. ඒත් ලණුව දාලා වටෙන් ගිහින් අඩෝ බල්ලා හපාගත්ත කකුල බා. අරු අමෝ අඩෝ අරු බා. මට බයයි බං හිර වෙනවා බං මේක. ඔබ දාගත්තා. මේකත් ඔන් කරා. මේකට ගියා. ඉලෙවේටර් එක එනේබල් කරා. දැන් තියෙන්නේ මේ දොර ඇරලා. හරි අඩෝ මුත් එක්ක යන්න තියෙන්නේ. අඩෝ එන්නේ නැද්ද මම මේක? කොහොමද කවුද මන්නේ? අඩෝ අක්කා කෙනෙක් බා. ලීවරම් එක ගන්න අක්කේ. අර යක්ෂ භූතයා ඉන්න කලින් යමු බා. අක්කේ අපි දෙන්න යමු අක්කේ. අනේ අක්කේ පොඩ්ඩක් ඉන්නක් යන්නේ. අල්ලගත්තද? අඩෝ අන්තිම ටික බා. ඉතින් දින්නා වගේ තමයි ඕක දාලා යන්න තියෙන්නේ පල්ලෙහාට. ඉතින් ඒකත් අපි ඉවර කරා. chapter 3 එකත් ඉවර කරා. ඉතින් ගෙම්බඩ ඉවර කරා. ඊළඟ තියෙන chapter 4 එක ඊළඟ chapter 5 එක නම් ගහන්න වෙන්නේ. chapter 4 එක මේ ගේන්නම් මම අනිවාර්යෙන් ගේනවා. ඉතින් මේ වගේ ගේව තියෙනවා. ඉතින් ඊළඟ එකේ නම් වෙනසක් කරන්න බැරි වෙයි සමහර විට. මොකද මූණක් නැහැ. හරිද? කරන් ගන්න ඉබා. ඉතින් මේ වෙලාව 41යි වෙලාව. මම 11 වාරේ නම් මේ වීඩියෝ කරන්නේ. උනේ ඒකත් කරා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එකට එකතු වෙන්න අනිවාර්යයෙන් subscribe කරලා එකතු වෙන්න. bell icon එකට අයියෝ වචනත් බැටලනවා මම මාරේ. click කරන්න. like එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එකට comment එකකුත් දාන්න. සුවිරේට මේ views එන්න ඕන නිසා මේක share කරන්න අනිවාර්යෙන් ඔයාලා. එක්කෙනෙක්ට හම්බුනොත් දෙන්නෙන්ට share කරන්න. ඒ වගේ කිව්වොත් double වෙනවනේ. සුවිරේ ගැම්මක් අල්ලන්න ඕනේ. ඉතින් මේ chapter 3 එක chapter ඒක අනේ හරි. chapter 3 එක chapter 4 එකෙන් ආයෙ set වෙමු. එහෙනම් කොල්ලෝ අදට වීඩියෝ එකකින් යනවා. මේ metal chapter 3 එකේ අවසාන ඉවර කරා. metal chapter 4 එකෙන් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.